අයිබෝවන් ආදරණීය හිතවතුනේ කොහොමද කට්ටියට? වැඩි දවසක් යන්න කලින් ඔන්න කුහකයෝ ටිකක් කුලප්පු වෙලා එන්න පටන් ගන්නවා, ඇවිල්ලා කෑ ගහන්න පටන් ගන්නවා. මෙන්න මේ ජාතික ජනබලවේගය කරන්නේ පහුගිය ආණ්ඩු වලින් කරපු වැඩ කවදාවත් මේ කට්ටියට හිතලා මතලා වැඩක් කරන්න බෑ කියලා ඔන්න කෑ ගහන්න පටන් ගන්නවා. ඒක ඉරහඳ වගේ ෂුවර්. මොකද ලංකාවේ මිනිස්සුන්ට වැඩිය විපක්ෂයේ ඉන්න උදවිය මේ ආණ්ඩුවෙන් කරන ප්‍රොජෙක්ට් සම්බන්ධව හොයලා බලනවා වැඩි. මොකද ඒ කට්ටිය හොයලා බැලීම හරහා තමයි මේ කට්ටිය බලන්නේ ඉදිරි අනාගතයේදී ජාතික ජන බලවේගයට මොනතරම් ජනතා ප්‍රසාදයක් ඇති වෙයිද කියලා. ඉතින් මේ ප්‍රසාදය එන්න වැඩි වෙද්දී විපක්ෂයට නලියන ගතියත් එන්න වැඩි වෙනවා. විපක්ෂ ඕනට වැඩි අවලාද නගන්නේ යම්කිසි හේතුවක් හින්දා. ඒ හේතුව තමයි මේ රටේ මිනිස්සුන්ට සමහර විට පේන්නේ නැහැ මේ ලංකාවේ මේ ආණ්ඩුව ආවට පස්සේ කරන ප්‍රොජෙක්ට් වල තත්ත්වය කොහොමද කියලා. සමහර දේවල් පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්ත දේවල්. මෙහෙමයි ඕන කෙනෙකුට ඕන දෙයක් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක අවසාන වෙනකන් කරගෙන යන්න බැරි ප්‍රශ්නේනේ තියෙන්නේ. හැබැයි ජාතික ජන බලවේගයට එහෙම ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. කවුරු පටන් ගත්තත් ප්‍රොජෙක්ට් එක තීරසාර නම් ස්ථිරසාර නම් රටට වටිනවා නම් මිනිස්සුන්ට වටිනවා නම් ඒ දේවල් ඒ කට්ටිය අකණ්ඩව කරගෙන යනවා. ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් තමයි අද මම පෙන්වන්න යන්නේ. දැන් මම ඇවිල්ලා ඉන්නේ මේ KMTT එක. KMTT කියන්නේ කැන්ටි මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් ටර්මිනල්. එතකොට ඒකේ වැඩ කටයුතු දැන් ලහියේ සිද්ධ වෙනවා. නිවාඩු දවස් වලටත් වැඩ, පොයේ දවස් වලටත් වැඩ මොන තත්ත්වයක් තිබ්බත් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික සම්පූර්ණයෙන් එක දිගට කරගෙන යනවා. හැබැයි ආරංචි හැටියට නම් ගොඩක් අය වැඩ කරනවා කියන්නේ ඉන්දියාවේ අය. ඉතින් කොහොම වුණත් දැන් මේ වෙද්දි ඔයාලට මම මේකේ තත්ත්වය පෙන්නන්නම්. මේ තියෙන්නේ අර ඈතට යනකම්ම සම්පූර්ණයෙන් මේකේ වැඩ අකණ්ඩව ලහියේ සිද්ධ වෙනවා. දැන් මේකේ වාසිය තමයි එක පැත්තකින් මාර්ග මේ ගමනාන්ත 193ක වාහන ස්ථාන 6ක වගේ නතර කරලා තියෙන එකක් තියෙනවා බෝගම්බර, තව එක තැන තමයි නුවර කච්චේරි, ඒ හරි කුරුණෑගල බස් එකම නතර කරලා තියෙනවා. ඒතර තව එක තැනක් තමයි ඔරලෝසු කණුව ළඟ. එතනින් මාතලේ පැත්තට යන බස් ටික, ඊට පස්සේ අංකුඹුර, ඊට පස්සේ වත්තේගම ඒ පැත්තේ බස් ටික නතර කරලා තියෙනවා. ඊට පස්සේ රේල් ස්ටේෂන් එක ඉස්සරහ නතර කරලා තියෙනවා. ත්‍රිකුණාමලය, ඊට පස්සේ අම්පාර එන්නේ පැති වලට යන බස්. එතකොට මේ හැම තැනකම තියෙන තැන් ස්ථාන 6ක විතර තමයි තියෙන. මිනිස්සුන්ට වෙන බස් එකකින් බැහැලි වෙලා තව බස් එකකට යන්න ගියපුවම පුදුම කරදරයක් තියෙනවා. ඊට පස්සේ රේල් ස්ටේෂන් එක කොහෙවත් තියෙන්නේ බස් ස්ටෑන්ඩ්, අනිත් බස් ස්ටෑන්ඩ්, ප්‍රධාන බස් ස්ටෑන්ඩ් තවත් තැන්වල තියෙන්නේ. එතකොට මේ දේවල් තිබ්බම රටේ මේ කියන්නේ මිනිස්සුන්ට ගොඩක් අමාරු වෙන්නේ. දැන් ඔන්න ලංකාවේ අපි දන්නවා නුවර ඉන්න මිනිස්සු, සමහර මිනිස්සු නුවර අතහැරලා දාලා කොළඹ ගිහිල්ලා ජීවත් වෙලා තියෙනවා. මොකද නුවර නිකන් දුෂ්කරයි වගේ හිතෙනින්ද. තව අවුරුද්දකින් එකමාරකින් බලපුවාම මෙන්න මේ දේවල් හැදුනට පස්සේ ඒ කට්ටියට හිතෙන්න පටන් ගනි අපරාධي අපිටත් දැන් නුවර ඉන්න තිබ්බනම් හොඳයි කියලා. මොකද නුවර සුරපුරයක් වෙන්න තමයි යන්නේ. එතකොට දැන් පුනරුදේ වැඩ තමයි මේ සිද්ධ වෙන්නේ. මේවා බලාගෙන ඉද්දි තමයි විපක්ෂයට දරා ගන්න බැරි අමාරුවක් අල්ලන්නේ. ඒ කට්ටිය කවදාවත් කියන්නේ මේ දේවල් කරනවා කියලා කියන්නේ. එතකොට මේ දේවල් වල දැන් තත්ත්වය කොහොමද කියලා කියන්නේ. මම ඇත්තටම බැලුවේ try එකක් දාලා ඇතුළට ආවිලා පුළුවන් නම් මේ සම්බන්ධ වැඩසටහනක් කරන්නම් කියලා. ඉතින් මේ වෙලාවේ වැඩ කරන අතරේ පොඩ්ඩක් රිස්ක් එක තියෙනවා. ඊට පස්සේ පර්මිෂන් ගන්න ඕනේ. දෙරණ වගේ හිරු වගේ ආයතන වලට අපි දන්නේ ඒ කට්ටියට පර්මිෂන් දුන්නාට සාමාන්‍යයෙන් අපි වගේ බ්ලොග් එකක් කරන්න මේ සාධාරණ රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න කරන උත්සාහයකදී ඉතින් සහයෝගයක් ඉතින් හම්බෙන්නේ නැහැ. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ගැන අපි තරහ නැහැ. ඉතින් අපිට පුළුවන්කම තියෙන ඉතින් මෙන්න මේ වගේ මොකද ඇතුළට ඇවිල්ලා වීඩියෝ කරනවා නම් හරි වැඩසටහන් කරනවා නම් අවසර ගන්න ඕනේ. ඉතින් ඒක හොඳයි. ඉතින් හොඳ තත්ත්වයක්. මොකද ඇතුළට එන කට්ටියට හැමෝටම සේෆ්ටි තියෙන්න ඕනේ. මේ හෙල්මට් දා ගන්න ඕනේ, සේෆ්ටි ෂූස් දා ගන්න ඕනේ. මොකද වැඩබිමක් මෙතන. ඒතකොට මෙතනදී ලොකු වගකීමක් තියෙනවානේ. ඉතින් ඒකින්ද අපිට දැක්කම පුදුම සතුටක් දැනෙන එක පැත්තෙන් අර එහා පැත්තෙන් අර ওই නුවර පාර තියෙන නුවර හොස්පිටල් එක පැත්ත පාර තමයි ওই පැත්තෙන් තියෙන්නේ. ඒතර දැන් මෙන්න මේ උඩ එහා පැත්තේ. ඒ පැත්තෙන් තියෙන්නේ නුවර පේරාදෙණිය උඩ පාර. ඒතර දැන් මේ පාරවල් තුනම ඊට පස්සේ රේල් පාර තියෙනවා එහා පැත්තෙන්. ඊට පස්සේ නුවර උඩ පාර තියෙනවා. ඊට පස්සේ ඒ වන් රෝඩ් එක තියෙනවා හොස්පිටල් එක පැත්තෙන් එන පාර. ඒ පාරවල් තුනම එකට සම්බන්ධ වෙනවා මෙන්න මේ හදලා තියෙන විදිහට. එතකොට අර ස්ටේෂන් බස් නැවතුම් පොළවල්, ප්‍රධාන බස් නැවතුම් පොළවල් 6ක තියෙන බස් ටික ඔක්කොම මෙතනට එනවා. මේක 2018 වැඩ පටන් ගන්න. ඊට පස්සේ 2020 ඉවර කරන්න තමයි බලාපොරොත්තුව තිබ්බේ. හැබැයි මේ දේවල් කරන්න බැරි වෙනවා බලහුව මාරුව. ඊට පස්සේ කොරෝනා, ඊට පස්සේ රටේ ආර්ථික ප්‍රශ්න, මේ සියලු දේවල් එක්ක. ඊට පස්සේ කුමාර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්න කාලේ 2024 වැඩ නැවත පටන් ගන්න. මොකද රනිල් වික්‍රමසිංහ මේක පටන් ගන්න කියන්නේ මොකද දන්නවා ආණ්ඩුව පෙරලෙනවා කියලා
24 10 වෙනි මාසේ විතර වෙද්දී 11 වෙනි මාසේ වෙද්දී ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලය ගන්නවා. ඒතර ඒකට ඊට කලින් වැඩ පටන් ගත්තාම ලබන අවුරුද්ද දිහාට කෑ ගහලා කියන්න පුළුවන් මෙව්වා මේ ජාතික ජනබලවේගයෙන් පටන් ගත්ත වැඩ නෙවෙයි. මේවා පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන්. ඔව් රනිල් වික්‍රමසිංහ මහත්තයා පටන් ගත්තර මේ වැඩ අකණ්ඩව අවසානයක් දක්වා කරගෙන යන්නේ. ඉතින් මෙන්න මේ ජාතික ජනබලවේග ආණ්ඩුව. ඉතින් මම ගිහිල්ලා එහා පැත්තෙන් ගිහලා ඔයාලට මම පෙන්නන්නම් මේකේ දැන් කොහොමද තත්ත්වය තියෙන්නේ කියලා. මොකද වැඩ සෑහෙන්න සිද්ධ වෙනවා. රැයටත් ලයිට් දාගෙන වැඩ කරනවා. ඉතින් ඔය ඔක්කොම හැමදේම ඉතින් මේක හදලි වුණාම ලස්සන පොට් එකක් වෙයි. ලංකාවේ තියෙන සුපිරිම තැනක් වෙයි. ලංකාවේ මේ දැන් මහනුවර කියන්නේ කොහොමදත් සුන්දර තැනක් තමයි. මේ ටික හදලි වුණාට පස්සේ ලොකු පිළිවෙලක් පෙනෙන්න පටන් ගනි මිනිස්සුන්ට. ඊට පස්සේ 2028 29 වෙද්දි නැවත වරක් ජාතික ජනබලවේග ආණ්ඩුවට බලය යන්න මෙවුව හේතු වෙනවා. ඒවා හින්දා තමයි දිගින් දිගටම ජාතික ජනබලවේගයට විරුද්ධව අවලාද නගන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේකේ සාමාන්‍ය වැඩ ටික වෙන්නේ කියලා. මොකද ඇතුළට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න කිව්වොත් මේක ටිකක් කරදර වැඩි. අනික මේ වගේ පැහැදිලිව පෙන්නන්න පුළුවන් කමකුත් නැහැ. ඇත්තම කිව්වොත් මේ මහනුවර නගරය ඉලක්ක කරගෙන අති විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් සෙට් වෙනවා. ඊයේ පෙරේද මම දැක්කා මේ ප්‍රසන්න ගුණසේන ඇමතිවරයා කියනවා ඒ හයිවේ පාරේ ඉඳන් ඊට පස්සේ මේ මහනුවරට ඇක්සස් තියෙන ප්‍රධාන මේන් රෝඩ් ඉඳන් ඒව කොයිතරම් දුරකට මේ සංවර්ධනය කරනවද සහ පුරුල් කරනවද මිනිස්සුන්ට ගමනාගමන පහසුව සහ යටිතල පහසුකම් ලබා දෙන්න අවශ්‍ය කරන මැදිහත් වීම කොච්චර කරනවද කියලා කතාවෙන් කිව්වට ඇවිල්ලා බැලුවොත් ඔයාලට පැහැදිලිව තේරෙයි. දැන් මේ මෙතනත් ඇත්තට මම ඉන්නේ මේ මහනුවර රේල් ස්ටේෂන් එකට යන පාරේ. දැන් මේ මෙතනට පේනවානේ මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික. මේකේ හරියට අර හදන එකේ ඉඳන් නුවර හොස්පිටල් එක ළඟට වෙනම මේ බ්‍රිජ් එකක් ගහනවා. ඒක ඔයාලට මට සාමාන්‍යයෙන් ඕන නම් ගිහිල්ලා පෙන්වන්න බලන්න. සෑම් මොඩල් එකක් හදලා තියෙනවා. මොඩල් එකක් හදලා තියෙනවා. KCC එකේ තියෙනවා. ඒකේ තියෙනවා මට අත්‍තරම ගෙනල්ලා ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. දැන් මේ වෙද්දි ඉතින් මේ මහනුවර රේල් ස්ටේෂන් එකට කොහෙන්වත් ට්‍රේන් එකක් එන්නේ නැහැ. බදුල්ල පැත්තෙන් එන්නෙත් නැහැ. ඊට පස්සේ කොළඹ ඉඳන් එන ඒවා එන්නේ නැහැ. ඊට පස්සේ මාතලේ පැත්තෙන් එන්නේ නැහැ. මොකද පාරවල් ඔක්කොම ටික ගිලා බහැලා විනාශ වෙලා තියෙනවා. ඒතකොට මේ දේවල් දැන් හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් පාරවල් හදනවා, මිව්ව සංවර්ධනය කරනවා. ඉතින් කවුරුත් මේ දේවල් ඔයාලට කියන්නේ නැහැ. ඉතින් හිතාගෙන ඉන්නවා මේ ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ කියලා. ආණ්ඩුව මුකුත් කරන්නේ නැති. ආණ්ඩුවට මොකද ආණ්ඩුවේ මිනිස්සු ඇවිල්ලා මිව්ව හදන්නේ නැහනේ. ආණ්ඩුව අදාළ ආයතන වලට සහ නිලධාරීන්ට ඒ කට්ටියගේ වගකීම් පවර්ලා තියෙන කරන්න ඕන දේවල් ටික. එතකොට ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් සිද්ධ වෙද්දි ආණ්ඩුවේ මිනිස්සු ඇඟිලි ගහ බලන්න ඕනේ. පහුගිය කාලවල තිබ්බ ආණ්ඩු කරේ ඒ කට්ටිය මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් දෙනවා නම් හරි මොකක් හරි දෙයක් දෙනවා නම් යම්කිසි කොමිස් එකක් බලාගෙන තමයි මේ දේවල් Tamanගේ ගජ මිතුරන්ට හරි කාට හරි දුන්නේ. ඔය දැන් අපි දන්නවනේ මේ දවස්වල මේ සමහරලාට ඔය ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගණමින් පවතිනවා. ඉතින් ඒක වෙන ආණ්ඩුවක් යටතේ තිබ්බනම් ওই දේවල් අපිට ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඉතින් ඔන්න රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව යම් කිසි මට්ටමකට මල්පල ගැන්වෙනවා. ඉතින් අඩුපාඩු තියෙනවා වර්තමාන ආණ්ඩුවේ. අඩුපාඩු නැත්තේ නෑ. අපි ඔය කොච්චර මොන කතන්දර කියවත් නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරනවා කියපුවාම ඒක ඇත්තට මේ වගේ දේවල් සිද්ධ වෙනවද කියන ප්‍රශ්නේ අපිට ආය අහන්න වෙනවා අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන්. ඉතින් කොහොම වුණත් රටේ බහුතරයකගේ කැමැත්ත වන රටේ සංවර්ධනයේ මිනිසුන්ගේ ආර්ථික වශයෙන් ශක්තිමත් වීම ඊට පස්සේ යටිතල පහසුකම් දියුණුව ඒ සියලු දේවල් රටේ මිනිස්සුන්ට ලැබෙනවට අපි කවුරුත් අකමැති නැහැ. මොකද එව්වගේ ප්‍රතිලාභ අපිට ලැබෙන්න ඕන. අපි මොකද බදු ගෙවුවට බදු ගෙවනවා. අපි අසීමිත බදු ප්‍රමාණයක් ගෙවනවා මේ රජයට. ඊට පස්සේ ඊට අමතරව මිනිස්සු කඩකාරයෝ අපි හූරගෙන කන අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා. ඒතර මේ දේවල් කරත් එක පැත්තකින් අර රජයට බදු ගෙවන එකේ පාඩුවක් අපිට දකින්නේ යම් යම් දේවල් රටේ මිනිස්සුන්ට ආපස්සට ලැබෙන හින්දා. ඉතින් 2027 තව ඉතින් 2027 වෙන්න නම් ඉතින් මාස 6යි තියෙන්නේ. 2027 අවසාන වෙන්න තව අවුරුදු එකමාරක් තියෙනවා. ඉතින් අපි බලමු මේ අවුරුදු එකමාරක් ඇතුළත මේක කොයිතරම් දුරකට සාර්ථක කරගෙන
රටේ මිනිස්සුන්ට මේකේ ප්‍රයෝජනේ උපරිම පල නෙලා ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒවා විපක්ෂයට දරා ගන්න බෑ. ඇහි කටු වෙනනවා වගේ. ඒ කට්ටිය හිතුවේ නැහැ කිසිම දවසක ජාතික ජන බලවේගය එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ පක්ෂයක්. සමාජවාදී කියලා හිතන පක්ෂයක්. ඒ කියන්නේ අපි හිතන සමාජවාදී වෙන්න ඇති කියලා. එහෙම හිතන පක්ෂයක් මේ වගේ බලයට පැමිණෙයි කියලා ඉතින් කවුරුත් හිතුවේ නැහැ. ඉතින් අපි යමු ගිහිල්ලි වෙරලා බලමු රටේ මිනිස්සුන්ට කියන්නේ මේ දේවල් අපිට හරියට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම මොකද වැඩ කරන අතරේ ගිහිල්ලා මිනිස්සුන්ට කරදර කරන්න බෑ. මොකද පර්මිෂන් ගන්න නැතුව අපි ඇතුළට යන එක හරි නෑ. ඊට පස්සේ මිනිස්සුන්ට පෙන්වන්න අවශ්‍යතාවය තිබ්බත් ඉතින් ඒ දේවල් අපිට හරියට පෙන්වන්න පහසුකම් ටික නෑ. ඉදිරියේදී කොහොමදත් නුවරට එන යන මිනිස්සුන්ට බලා ගන්න පුළුවන්.